ඉතින් ඔයාලට වැදගත්ම වන ක්‍රමය තමයි පාඩම් කරද්දී ඔයාලට වැදගත්ම වන ක්‍රමය තමයි මේ ඔයාලා පාඩම් කරන විදිය. එක එක අය එක එක විදියට පාඩම් කරනවා. සමහරු ෂෝට් නෝට්ස් පොත් බලලා පාඩම් කරනවා. සමහර අය ෂෝට් නෝට්ස් හදනවා, විශේෂ කරුණු හදනවා, සාරාංශي කටපාඩම් කරගන්නවා. සමහර අය හෙමින් පාඩම් කරනවා. සමහර අය ශබ්ද නගලා පාඩම් කරනවා. එක එක ක්‍රම මේ අපේ කට්ටිය පාවිච්චි කරනවා. ඉතින් මම පාඩම් කරන්නේ self study ක්‍රමය. self study කියන්නේ තමන් විසින්ම අවබෝධ කර ගැනීම, තමන් විසින්ම ප්‍රශ්න අහසීම, ඒ වගේ තමන් විසින් තනියෙන් කරන ස්ටඩි එකට පාඩම් ක්‍රමයට තමයි self study කියලා කියන්නේ. ඉතින් සමහර අය ඉන්නවා කට්ටිය එක එකතු වෙලා පාඩම් කරනවා. ඒත් මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. නමුත් එකට පාඩම් කරලා හොඳට ප්‍රතිඵල අරන් ඉන්න කට්ටියත් ඉන්නවා. ඒ සමහර අය යාළුවෝ එක්ක කට්ටිය එක පාඩම් කරන්න ගිහිල්ලා අන්තිමට වෙන පොදුපයක් කියලා තමයි නතර වෙන්නේ. සමහර අය හොඳට යාළුවෝ එක්ක පාඩම් කරලා හොඳට පන්තියේ ලකුණු ගන්න අයත් ඉන්නවා. ඒ වුණාට සමහර අයට ක්‍රමේ හරියන්නේ නැහැ. මොකද යාළුවෝ එකතු වුණාම වෙන ඒවා ගැන කතා කරනවා. ඒ විස්තර ගැන කතා කරනකොට පාඩම් කෙරෙන්නේ නැහැ. ඒක නිසා ගොඩක්ම ඔයාලට පාඩම් කරන්න හොඳම ක්‍රමය තමයි මේ self study. නැත්තම් තනියෙන් පාඩම් කරන එක තමයි ඔයාලට සුදුසුම ක්‍රමය වෙන්නේ. මොකද මම කරන්නේත් ඒ විදිහට. ඒක නිසා පාඩම් කරනකොට ඔයාලට හොඳට මතකෙ හිටිනවා. to do list ක්‍රමය. මේක ගොඩක් අය දන්නවා. ඒකින්ද වැඩිදුර පැහැදිලි කිරීමක් ඔයාලට අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මේ to do list කියලා ක්‍රමය කියන්නේ to do list කියලා කියන්නේ ඔයාලා දැන් පාඩම් කරන දේවල් තියෙනවනේ. සමහර විට ඔයාලා නිදසුනක් වගේ ගත්තොත් බුද්ධ ආගම, සිංහල ඒ වගේ විෂයන් කිහිපයක් homework එක ඒ හැමදේම ඔයාලට තියෙනවා නම් තියෙන දවසක් නම් ඔයාලා කොලයක් අරගෙන today my to do list කියලා දාලා ඔයාලට තියෙන ඒ වැඩ ටික numbers දාලා ලියා ගන්න. ඊට පස්සේ ඒ හැම එකකම ඉස්සරහින් ඒ විෂය හෝ ඒක වැඩේ ඉස්සරහින් ඔයාලා පොඩි කොටුවක් දාගන්න. ඊට පස්සේ ඒ වැඩේ කරලා ඉවරනහම පොඩි ටික් එකක් විදියට හරියක් දාගන්න. එතකොට ඔයාලා ඒ වැඩේ කරලා ඉවරයි කියලා තමයි හරි ලකුණෙන් පෙන්නන්නේ. එතකොට ඔයාලට හිතෙනවා අලිත් ටිකක් ඒ වගේම ඉවර කරලා දාන්න. ඔයාලට ඒ වැඩ ඔක්කොම ඉවර කරලා දානවාට හිතෙනවා. ඒකින්ද මේ ඔක්කොම කරාට පස්සේ ඔයාලට ගොඩක් සතුටු හිතෙනවා මම ඔක්කොම කරානේ කියලා. ඒ වගේ ඔයාලට නොදැනීම ඔයාලා මේ වැඩ සේරම කරලා කියලා හිතෙනකොට ඔයාලට ගොඩක් පුදුම හිතෙනවා. ඉතින් මේ to do list ක්‍රමය මාත් පාවිච්චි කරනවා. මේ ගොඩක් හොඳ ක්‍රමයක්. ඉතින් ඔයාලත් ඒක පාවිච්චි කරන්න. ඒ වගේම මට තවත් කරුණක් ඔයාලට කියන්න තියෙනවා. මං කලින් කිව්වා යාළුවෝ එක්ක පාඩම් කරනකොට වැඩහා වඩා තනියෙන් පාඩම් කරන එක හොඳයි කියලා. මේකේ තවත් දෙයක් තියෙනවා. දැන් පාසල් වල ඉස්කෝලේදී ඔයාලගේ ඉස්කෝලේදී මේ ළමයි පාඩම් කරන දැන් යාළුවෝ ඉන්නවනේ. ඒගොල්ලෝ එක්ක ඔයාලා පාඩම් කරපු ඒවා ආයි මතක් කරලා ප්‍රශ්න අහලා කට්ටිය එක සාකච්ඡා කරාට ඒක කමක් නැහැ. ඒක නෙමෙයි මං කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් පාඩම් කරද්දී ගෙදර ඇවිල්ලා පාඩම් කරද්දී අර යාළුවෝ එක්ක පාඩම් කරන එකයි මේ ඉස්කෝලේ යාළුවෝ එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න අහලා පාඩම් කරන එකයි දෙකක් හොඳේ. එතකොට ඉස්කෝලේදී යාළුවෝ එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න අහලා ආයි පාඩම් කරපු එක මතකද කියලා බලන එක ගොඩක් හොඳ දෙයක්. මාත් මගේ යාළුවෝ එක්ක ඒ ක්‍රමේ කරනවා. එතකොට ඔයාලා පාඩම් කරපු එක තවත් මතකෙ හිටිනවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාලා පාඩම් කරපු නැති දෙයක්, ඒ කියන්නේ ඔයාලා පාඩම් කරන්න තියෙන දෙයක්, අලුත් දෙයක් පාඩම් කරද්දී තනියෙන් පාඩම් කරන එක ගොඩක් හොඳයි කියලා තමයි මම එවෙලේ ඔයාලට කිව්වේ.